මම මේ මැද්දට පයින් ඕනේ. දිනු ඔන්න මම පැන්නා. ඒ බලමල්ලා. සංසාර චක්‍රේ කියලා එකක් ගැන පන්සලේ හාමුදුරුවෝ නිතරම කියන මට ඇහිලා තියෙනවා. අපි කරන කින දේවල් මේ ආත්මෙන් ඊළඟ ආත්මෙට අරයි යනවා. ඔය පණ කියන්නේ කෙල්ල ඔය පණ වෙනෙකුට පණ දෙන්න ගියොත් එදාට මගේ පණ උගේ පණ වෙලා උඹේ පණ යනවා. දිනුමයි කෙල්ලද? කිව්විසේ පලෙන් යන්න මෙතනින්. આવොත් එම පයි ගන්නවා හොඳේ. ඇයි සමන්ති නැන්දලා පූසල් ඉඳට දැම්මේ? සමන් කතරේ ඇයි තරිදු අහිංසක සතාව ලිදට දැම්මේ? මී අහිටිය සමන්ති නන්දගේ ලිඳේ ආච්චි. ඔය අම්මන්ඩි එලව යනකම් මට සනසීමක් නැහැ. නිය පුත්තෙන් කඩන්න පුළුවන් කාලේ ඕක කඩන්න ඕනේ. මොකද අපි දන්නේ නැහැ නේ. බලබංගේ කකුල් දෙක. උඹ මල් කඩලා පැන් ගියලා තිබ්බට පස්සේ අනිත් එවුන් ඇවිල්ලා ඒ වට්ටියට අත ගන්නවා බලන්න වෙන්නේ. තියන්න ආදනිත කහන්න. අනේ ආච්චි මේ ආච්චි දාන ලව්. තු බල්ලා අර ගෑනට සල්ලි දීලා අපි අවු කරේ. ඇයි දන්නේ නැද්ද? ඔය A-level කාලේ අල්විස්සර්ගේ ටියුෂන් පාන්තියට හිටපු මගේ යාළුවෙක්. හරිනේ? දැන් ඇත්ද? ෂිට්. ලැජ්ජයි බෑ. ආච්චි ඉන්නේ. මෙහෙම යන්නේක සෝමි බං. මහරෑ මමාව කියලාට මතකද? මං හිතන්නේ ඒ ලිමිට් එකට බිව්වාම මට කෙල්ල පේන්නේ. ප්‍රශ්න හින්ද මං ආවේ වංගු පාරේ එද්දිමා සොන්න මෙන්න පාරේ. මොකෝ? රිවිල් නැද්ද? සෝරි සර් ආනේ සර් මාගේ සර් බුදු සර්. සෝරි සර් ආනේ සර් මාගේ සර් බුදු සර්. කොහොම හරි බේරුණානේ. ඔයා හිතාගෙන ඉන්නේ මං කවුරු කියලාද? තරුදුරු ගොඩක් ඊරිසියාකාරව හිටියා. ඔය ගර්ල්ෆ්‍රෙන්ඩ් නින්දා. මේක මගේ මුණුබුර. ඒක දැනගන්න. අතාරින්න. මේ ළඟට යන්න පැත්තකට. මං තරිදුට කැමතියි. ప్రేమ లోకే పాయా ఎవి మాగే సుధా చంద్ర మెదులే పాయా. සම්බන්ධයක් තියෙනවා කියලා එයා දන්නේ නැහැ. ඒක තාමත් එහෙමම. සිනු මගේ යකෝ